හලෝ යාළු මේ මම මේ වැයිලෙක් ගම් හන්දියෙන් බැහැලා ඉන්නේ. ඔව් මම දැන් මේ පයින් එන ගමන් ඔයයි එනවයි මාව එක්කාසු කරන් යන්න. ඔහේ ඔච්චර ඉක්මනට අවුම ඉඳලා ආවේ හත්තලාම. අපි මෙහි කෑම ටිකවත් හදලා ඉවර නැහැ. ඉන්ටකෝ මාත් හිමීට මග හරියට ගාටන්නම්කෝ. ඔහෙත් පාර දන්නවනේ. ඔහෙත් හිමින් හරිය ගාටන්නකෝ එහෙනම්. හරු වෙනකන් තානියටවත් කෝල් එකක් ගන්න ඕනේ අප්පා. කම්මැලි. හෙලෝ තානියා. ඔව් ඔයා මොකද කරන්නේ? මොකුත් නෑනේ. ඔයා ගියාද යාළුවලා ගෙදර? ඔව් මේ යන ගමන් අනේ. Mama Panda. Oh, ano ko kaganda? Mama kikiri kagan bapanya. Oh. Mama kolen bahatin no na kinig ginawi. දැන් ඉස්සර වගේ නෙමෙයි මීට තියෙන වෙනස් වෙලා. කිදුම දියුණුවක් තියෙන්නේ. Hey baby, my friend coming. මට පේනවා දුරින්. I will call පරක් වෙලා හරි. හරි මැනික. Love you. Bye. ඔයා ගන්න අමාරුනේ නෑ නෙවෙයි. මේවා ඉතින් ඔයාලට නුපුරුදු දැන් නෙවෙයිනේ. ඒ වුණාට බං දැන් මේ ගම්මාන හොඳටම වෙනස් වෙලා. මම මේකමයි තනියට කියාවේ. තනියා? කොහෙද? මේ හරියද? උඩ පිස්සු දෙයකෝ මේ පෙරීදත් මිනිස්සෙකුට ගැහුවා. මොකද්ද ඔයයිට එකපාරටම උනේ? ඔයයිට පිස්සුවේ? ඇයි දැන් ඔහේ මන කිව්ව තනියත් එක්ක ආවයි කියලා. තනියා නෙවෙයි බං. තානියා. ඇයි උඹට මතක නැතේ අර අපිත් එක්ක පේරාදෙනී කැම්පස් එකේ හිටි? ඇයි බං අර දියරෙද්ද ගගේ ගියා බයිස්කෝප් එකේ රඟපෑවේ? අන යනවනේ තව ඩිංගෙන්. ඔහෙත් මාර විහිළුනේ කරන්නේ. යමු. දැන් ඔහෙට මහන්සිත් ඇතිනේ. එන්ටකෝ යන්න කහට උගුරක් අබ්බොන්ට. යාළු අර බලාපංකෝ. මේ ලබුනෝරිස් මාමනේ. මොකෑ ඔහේ මේ ඔළුවේ තෙත රෙද්දකුත් බැඳගෙන හැලේ කරන්නේ. අනේ නෑ ළමයෝ. මේ හිඹිරිස්සාවේ සෙමයි නිසා ඔළුව තෙමන්න හොඳත් නෑ. උලන් වදින්න හොඳත් නෑ. එමෙයි කියලා නෝනා ඉන්න පුළුවන් නෑ. මම මේ ඔළුව බැඳගෙන නාගත්තා. හරි මාමේ. එහෙනම් අපි යන්න. ඔය මිනිස්සයා ඔහොම තමයි. ඒ නාතල් චරිත නොවේ. ඒක නම් මටත් හිතුණා.
ඒ අඩෝ අන්න බලු රංචුවක් එනවා. මොකුන් කනවද දන්නෙත් නෑ. මන්නම් බල්ලොන්ට බයයි. නෑ නෑ බං බය වෙන්න ඕනේ නෑ. මං ඔය අඳුරන බල්ලෝ ටික ඔබ වරෙන්කෝ යන්න. ඇයි මොකද බලන්නේ? මං කිව්වේ බං ඕකුන් අවුලක් නෑ කියලා. සෙනෙහසේ මුට්ටියෙන් තංගලා ආදරේ නිරතුරු ඔබට පොවන්නම් හදේ වේදනා අල්වලා ගින්දරින් මුට්ටිය රත් කරලන්නම් හඳේ හාමිගෙන් පැටියෙක් වෙන විත්තිලා තක්කම ඔබ තුරල ඔබ නම් හදන්නම බෑ බං. මෙන්න මෙහෙ වරෙන් යන්න. ගෑනියෙක් දැක්කොත් ඊට වැඩිය දෙයක්. ඒ මේ කවුද බං මේ මලක් වගේ අහිංසක කෙල්ල? අහිංසක අනේ ඔය දන්න අහිංසක. ඕකට ඉතින් හෙනත් ගහලා ඇති. මෙන්න මෙහි යමන් යන්න ගෙදර අර මිනිස්සු උඹේනවා කියලා ලෑස්ති වෙලා බරටම වැඩ. ඔබ මෙතන මගුල් නටනවා. මෙන්න මෙහි වරෙන් යන්න. තාත්තේ අපි ආවා. පුතේ එන්න. අපි මේ මග බලාගෙන හිටිය කට්ටිය එනකම්. එන්න ඇතුළට එන්න. මේ කට්ටිය එන්න පුතාගේ යාළුවෝ ඇවිල්ලා. බය වෙන්න එපා පුතාලා. ඒ ගෙදර කට්ටිය ඔය කැම ලෑස්ති කරගෙන හිටියේ. එන්න ඇතුළට එන්න. ඒ මේ කෝ බං ඇත්තටම අයියා කී පාරෙද්දිත් දැක්කේ නෑ නේ. සඳරු අයියේ මේ උක්කුම් කතා කරනවා. අයි මොකද මේ වෙලා තියෙන්නේ? පළ ගෙටයි මූණන් ඒ මේ ඇත්තට මොකද්ද බං අයියට වෙලා තියෙන්නේ? අනේ බං හොඳට හිටපු එකානෝනේ. අර සසීනිසාදිගේ වීඩියෝ බලලා තමයි ඔහොම වෙලා තියෙන්නේ. මූට කියලා තරු දම්මෝගෙන අන්තිමට මූ ඇතෑරියනේ. ඊට පස්සේ මුගේ ඔළුව අවුල් පොඩ්ඩක්. පුතාලා එහෙනම් දැන් කාලා හිටියනා. දවලුත් වෙලානේ. ඇවිත් කමු. හරි මාමේ හරි. තා පොඩ්ඩකින්ම කමු. දුවලට කෑම ලෑස්ති කරලා මහන්සිත් ඇතිනේ. දැන් එහෙනම් පොඩි ඩාන්ස් එකක් එහෙම දාමු මේ පුතාලා කෑම කනකම්. ඒ හාලේ හිම තමා. ගොඩ නගන්න එපා. එන්න කන්න. නෑ. A few moments
later. අර බතලි වර එළියට ඒ මන්න කාලේ වරෙන් එළියට සුද්ධ කළා ගන්න ඒ හිමින් කතා කරපන් අම්මා වගේ හිමින් කතා කරපන් වැදගත්කම තියාගන්න ඕන අපි ගණන් ගන්න එපා. අල්ලපු ගෙදර හැමදාම ඔහොම තමයි. මේ උඹ කොහෙද යන්නේ? හෙට පන්සලට දානේ බා. මම මේ පන්සලට පොඩ්ඩක් ගිහින් එන්න හැදුවේ හාමුදුරුවෝ හම්බෙලා. ඔයත් එනවයි යන්න. යනෝ නම් යන් ඉතින්. මටත් හරි කම්මැලි නෝ මෙතෙන්ට වෙලා ඉන්න. අනියම් මොකද්ද? අර 100ක් ඉන්නවා එළියේ. කොව? අර ඉන්නේ. නනමොනරිය මරදන නැතු සංගලක හිමිකාරී සුහදිනියේ නුඹ වෙනවද මගේ ජීවන සහකාරී නනමොනරිය මරදන නැතු සංගලක හිමිකාරී සුහදිනියේ නුඹ කමන්නේ මාත් එන්න යම. ඔබ නොමැතිව හිඳිනු බැරි මට දැනවද ඔබගේ සෙනෙහ ඔබගේ සෙනෙහ ඔබගේ සෙනෙහ නේත දාග දාග කරන ඔබේ හසරේ පැවසුවේ සිත මාගේ අවදි කරම් මේ ජාලේ මල්ලි කෙනෙක්. මේ ඒක නෙමෙයි මල්ලි. හැබැයිටම බං උඹට රස්නේ නැද්ද ඔහොම ඇඳන් ඉන්නකොට? බලට මේව තේරෙන්නේ නැහැ. යූ ගොඩේයෝ. නාඩ කියන්නේ ෆැෂන් කියලා. ස්ටෙෆන් සුද්ද ජාලේ කලඹලා ඉන්නේ ඈ. නානේ යකෝ. යමන් හරි. මේ මම පම්පයක් දාලා එන්න. බොහොම හිටපන්කෝ. කොණ්ඩෙදිගේ ලස්සන ළමයෝ. ඔයා මගේ රපුන්සල්. මං ඔයාගේ ෆින්ච්. අනේ ඉන්නකෝ. අනේ ඉන්න. නරක සාමනලයා. නෝටියා. One hour later. ඒ ඉස්සර වගේ නෙවෙයි නේද බා. දැන් මේන වෙනස් වෙලා. පොලිසිය උනත් එන ෆ්‍රෙන්ඩ්ලි නේ බා. ඔව්. ආණ්ඩුව වෙනස් වුණානේ. දැන් හැමෝම එන සතුටින් සහෝදරයෝ වගේ ඉන්නේ. කොච්චර වුණත් ගමට එනම ආශිර්වාදයක් අපේ ලොකු හාමුදුරුවෝ. TikTok එකෙන් බණ කියනවනේ මුල ලංකාවට. කොච්චර මෙහෙවරක්ද කරන්නේ අපේ ලොකු හාමුදුරුවෝ. මේ ඒක නෙවෙයි. ඔබත් සමහර විට දැකලා ඇති නේද? TikTok එකේ යන ප්‍රසිද්ධ අපේ ලොකු හාමුදුරුවෝ. එහෙමද? ඒතකොට උන්වහන්සේ තනියමද පන්සලේ වැඩ වාසය කරන්නේ? ඔව්. උන්වහන්සේ තනියම තමයි පන්සලේ වැඩ වාසය කරන්නේ.
මොකෑ බම් මේ? අර ඔය අයිලා ලොකු හාමුදුරුවෝ. ඔව් ලොකු හාමුදුරුවෝ නම් තමා. මං හිතන්නේ උන්වහන්සේ ව්‍යායාම කරනවා. එහෙම තමයි අපේ ලොකු හාමුදුරුවෝ. මං කිව්වා උඹට මොන මගුලකට දෙයක්ෝ අර යකෙක් දැක්ක වගේ දිව්වේ. ඊට පස්සේ මම මේටියක් කරන් එන්න. හරි කොහොමද ඉස්සරහට එන්න මම උදව් කරන්න තාත්තට එහෙමයි සුවඳ බලන්න මෙන්න මේ බේට් ටික අපි කොමු රන් කන්දක් මගේ මේකගේ මූණ රත්තරන් දෙන්නතකත් නගේ හරියට මක්කෙදුවගේ හොල්ලලා ගමන් යන්නකොට තම් දෙන තනන් රෙකත චන්දන බලන්න උද්දික එබෙන්න රන්දික හොරෙන් බලන්න රංගන අහන්න වින්දන හදන්න ඔක්කොම මගෙන් අහන්න අඩු උක්කු අනේ උක්කු මනේ මටත් හිතයි කරන්න ආදරේ තනි කමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ නෙලා ගන්නේ මමයි